මම මේ වීඩියෝ එකෙන් අද කියලා දෙනවා ත්‍රිකෝණමිතිය ගානක් කොහොමද හදාගන්නේ කියලා. සිරස් පොළව මත පිහිටුවා ඇති AB සිරස් කණුවක පාමුල A වේ. මේ තියෙන්නේ AB කියන්නේ සිරස් කණුව පාමුල A. A සිට පොළව මත කිසියම් දුරකින් C ලක්ෂයකට කණුව මුදුනේ සිට හොඳින් ඇදී තිබෙන පරිදි යට ගසා ඇත. එතකොට මේ C ලක්ෂයකට මීටර් 34ක් දිග කම්බියක් සම්බන්ධ කරලා තියෙනවා. ඒකට මේ ඇදී තිබෙන පරිදි ගැටගසා ඇති මීටර් 34ක් දිග කම්බිය පොළොව සමග අංශක 54ක කෝණයක් සාදයි. එතකොට මේක කියන්නේ මෙන්න මෙතන අංශක 54ක කෝණයක් සාදනවා කියලා. පොළොව සමග මේ කම්බිය මේ තියෙන්නේ කණුව. ACD ලක්ෂ එකම රේඛීය වේ. ACD කියන්නේ එකම තලයක තියෙන ලක්ෂ තුනක්. අපිට කියන පළවෙනි ප්‍රශ්නය රූප සටහන ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කර දී ඇති දත්ත ඇතුළත් කරන්න. හරි. එතකොට මේකේ මේ දීලා තියෙන දත්ත ඇතුළත් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට අපි මේකේ ඇතුළත් කරමු. මෙතන මීටර් 34ක් දිගයි කම්බිය. මෙන්න මේ දිග 34යි. මෙතන කෝණය 54යි. ඔන්න ඔය ටික තමයි තොරතුරු විදියට දීලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කියනවා රෝම ඉලක්කම් දෙකේ ත්‍රිකෝණමිතිය වගු භාවිතයෙන් කණුවේ උස ආසන්න පළමු දශම ස්ථානයට සොයන්න. හරි. එතකොට මේ වගේ ත්‍රිකෝණමිතිය ගානක් හදනකොට අපි මූලික හිතන්න ඕන ත්‍රිකෝණමිතිය දාන්න පුළුවන් වෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණ වලට විතරයි. එතකොට මේ රූපය ඇතුලේ තියෙන ඍජුකෝණික ත්‍රිකෝණ ටික වෙන් කරලා හිතන්න ඕන. දැන් මේ විදියට හිතුවොත් ඔයාට පේනවද මෙන්න මෙතන මේ මං අඳින්නේ රතු පාටින් ඍජුකෝණික ත්‍රිකෝණය. ඊළඟට තවත් ඍජුකෝණික ත්‍රිකෝණයක් අපි මේකේ බැලුවොත් මෙන්න මේ මං කොළ පාටින් අඳින්නේ අනිත් ත්‍රිකෝණික ත්‍රිකෝණය. අපි ඔන්න ඔය විදිහට ත්‍රිකෝණ දෙකක් දෙනවා ත්‍රිකෝණමිතිය ගානේදී. එතකොට ඔය ත්‍රිකෝණ දෙක වෙන් කරලා බැලුවාම අපිට පේනවා ඔය ත්‍රිකෝණ දෙකටම පොදු පාදයක් තියෙනවා. මෙන්න මේ පාදේ මේ AB පාදේ තමයි මේකේ පොදු. එතකොට අපි ත්‍රිකෝණමිතිය ගානකදී හිතන්නේ මුලින්ම මෙන්න මේ පොදු පාදේ හොයන්න. H කියලා ගමුකෝ. මේ පොදු පාදේ හොයන්න. එතකොට මේ ගානෙත් කියන්නේ AB කණේ උස හොයන්නේ කියලා. එතකොට අපි මේ උස හොයනකොට අපි බලනවා මේ මුලින්ම රතු පාටින් දක්වපු ත්‍රිකෝණය ගැන හිතපුවාම ඒකේ සලකන කෝණය 54යි. ඒකට ඉස්සරහා පාදේ තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි මේ ත්‍රිකෝණයක සලකන කෝණයට ඉස්සරහා පාදයට කියනවා සම්මුඛ පාදය කියලා. සම්මුඛ පාදය. එතකොට මේ සලකන කෝණේ මේ ත්‍රිකෝණයේ ඍජුකෝණයට ඉස්සරහා තියෙන මේ දිගම පාදය හඳුන්වන්නේ අපි කර්ණ පාදය කියලා. මෙන්න මේ පාදය කර්ණ පාදය. ඒතර අපි හොයන්න තියෙන්නේ සම්මුඛ පාදය දීලා තියෙන්නේ කර්ණ පාදය. එතකොට ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. මොනවද අනුපාත තුන? sin θ කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදන්න ඕන කර්ණ පාදය. එතකොට cos θ කියලා කියන්නේ බද්ධ පාදය බෙදන්න ඕන කර්ණ පාදය. ඊළඟට tan θ කියලා කියන්නේ සම්මුඛ පාදය බෙදන්න ඕන බද්ධ පාදේ. ඔය විදිහට ත්‍රිකෝණමිතික අනුපාත තුනක් තියෙනවා. එතකොට අපි බලනවා දැන් මෙතන මේ දීලා තියෙන පාදයයි හොයන්න තියෙන පාදයයි සම්බන්ධ වෙන්නේ ත්‍රිකෝණමිතික අනුපාතය මොකක්ද කියලා. දැන් සම්මුඛ පාදයේ කර්ණ පාදයේ සම්බන්ධ වෙන්නේ sin වලින්නේ. මේ සම්මුඛ පාදයේ කර්ණ පාදයේ සම්බන්ධ වෙන්නේ sin වලින්. ඒ හින්දා අපි මේ ත්‍රිකෝණයට sin අනුපාතය ලියනවා. එතකොට මේ විදිහට ලියන්න පුළුවන් sin අංශක 54. මොකද කෝණය 54යිනේ. සමානයි සම්මුඛ පාදය බෙදන්න ඕන කර්ණ පාදය. හරි. දැන් සම්මුඛ පාදය උනේ H නැත්නම් AB. AB පාදයනේ අපි හොයන්නේ. AB කණුවේ උස. ඒක දන්නේ නැහැ. කර්ණ පාදය
මේ සම්මුඛ පාදයේ AB කර්ණ පාදයේ 34යි. එහෙනම් අපි ඒකට ආදේශ කරනවා 34. දැන් අපිට ඕන sin අංශක 54 හොයන්න. අපි sin අංශක 54 හොයන්න ත්‍රිකෝණමිතික වගු භාවිතා කරනවා. බලමු කොහොමද වගුවේ sin 54 හොයාගන්නේ කියලා. මේ විදියට ලඝු පොත ගත්තාම මේකේ ලඝු ගණක පිටුවට පස්සේ මෙන්න මෙතන උඩ තියෙනවා ප්‍රකෘති sin කියලා පිටුවක්. මෙන්න මේ ප්‍රකෘති sin පිටුවෙන් තමයි sin බලන්නේ. එතකොට sin අංශක මෙතන තියෙනවා අංශක බිඳුවේ ඉඳලා ඔහොම පල්ලෙහාට එනවා 44. ඊළඟට මෙහා පැත්තේ 45 ඉඳලා ඔහොම පල්ලෙහාට යනවා. දැන් 54 විතරක් බලනවා නම් අපිට තියෙන්නේ 54 බිඳුව බලන්න. එතකොට අපිට පේනවා මෙන්න මෙතන sin අංශක 54 කෙලින් මේ හරහටයි මේ උඩ බිඳුව කෙලින් පල්ලෙහාටයි. කොහොම බලාගෙන එනකොට අපිට පේනවා මෙන්න මෙතන තියෙනවා sin අංශක 54 බිඳුව. මේ තියෙන්නේ 54 බිඳුව. කියන්නේ බිඳුවයි මේ ඔක්කොම තියෙන මේ පොලිමේම බිඳුවයි දශම ගණන්. බිඳුවයි දශම 80යි 90. එහෙනම් අපි ලියනවා බිඳුවයි දශම 80යි 90. ඊට පස්සේ අපිට මේ AB කණුවේ උස හොයන්න ඕන හින්දා AB තනි කරගන්න මේ බෙදීම 34 මෙහාට ඇදී ගුණ කිරීම 34ක් වෙනවා. ඒතර බිඳුවයි දශම 80යි 90 ගුණ කරන්න ඕන 34. එතකොට අපිට AB කණුවේ උස හොයාගන්න පුළුවන්. එතකොට ලැබෙනවා 27.506ක් කියලා මීටර. එතකොට මේකේ ගාණ කියන්නේ ආසන්න පළමු දශම ස්ථානෙට සොයන්නේ. එතකොට මේ අපිට ආපු උත්තරේ අපි වට යන්න ඕන ආසන්න පළමු දශම ස්ථානෙට. එතකොට එනවා 27.5 මීටර කියලා. මොකද ඊට එහා පැත්තේ තියෙන බිඳුව හින්දා AB කණුවේ උස 27.5ක්. ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. ඒකේ කියනවා C සිට AC ඔස්සේ මීටර් 25ක දුරින් D සිටින කුමුදුට කණුව මුදුන පෙනෙන ආරෝකෝණය අංශක 30ට වඩා වැඩි බව පෙන්වන්න. මුදුගේ උස නොසලකා හරින්න. එතකොට C සිට AC ඔස්සේ D දක්වා තියෙනවලු 25ක්. හරි. අපි බලමු ඒක කොහොමද කියලා. එතකොට මෙන්න මේ විදිහට C සිට AC ඔස්සේ මීටර 25ක් මෙන්න මෙතන දුර මීටර 25ක් ගියපුවාම කණුව මුදුන පෙනෙන ආරෝහණ කෝණය. ඒ කියන්නේ මෙන්න මෙතන මේ θ කෝණයනේ මෙතන මේ C සිට මීටර 25ක් ගියපුවාම D වල කියන්නේ මෙතන. එතකොට ආරෝහණ කෝණය තමයි අපිට හොයන්න කියන්නේ. හරි අපි බලමු මේක කොහොමද හොයන්නේ කියලා. ඉස්සෙල්ලාම අපිට මේ ආරෝහණ කෝණය හොයන්න කලින් අපිට ඕන වෙනවා මේ h උස නම් අපි හොයාගත්තනේ. මෙන්න මේ CA දුර හොයාගෙන ඉන්න. එහෙනම් අපි CA දුර හොයන්න මෙන්න මේ රතු පාටින් දැක්වෙන ත්‍රිකෝණේ මෙන්න මෙතන දුර අපි x කියලා ගමු. x කියලා ගත්තොත් අපිට ඕන වෙනවා මේ පද්ද පාදයේ සහ මේකට පද්ද පාදයේ කර්ණ පාදයේ සම්බන්ධ වෙන්නේ මොන වගේද කුසලින්නේ. ඒක cos අංශක 54 දාලා මේ x හොයන් ඉන්න. හරි. එතකොට cos අංශක 54 කියන්නේ බද්ද පාදයේ x කර්ණ පාදයේ 34යි. දැන් අපි හොයාගන්න ඕන cos 54 කියන්නේ කීයද කියලා. cos 54 බලන්නේ මේ විදිහට. ප්‍රකෘති sin කියන වගුවේම පල්ලෙහා තියෙන ප්‍රකෘති cosine කියලා. එතකොට අපිට cos 54 බලන්න ඕන නම් මෙන්න මේ මැද තියෙන බිඳුව කෙලින් බිඳුව 1 2 3 4 ආදී වශයෙන් මෙහෙම පල්ලෙහා ඉඳලා උඩට යන්න ඕන බලාගෙන. එහෙම බලාගෙන යනකොට cos අංශක 54 මෙතන 44නේ. ඊට පස්සේ එතනින් උඩට ගියපුවාම cos අංශක 54 මෙන්න මෙතන cos අංශක 54 යාගේ
මේ තියෙන්නේ cos අංශක 54 බිඳුව. කියන්නේ 0.58යි 78. 58යි 78. හරි. අපි එතකොට cos 54 වෙනුවට දාගත්ත 0.58යි 78 කියලා. එතකොට ඒක සමාන x බෙදීම 34. දැන් බෙදීම 34 ගුණ කිරීම 34ක් වුණාම මෙතෙන් ලැබෙනවා 0.58යි 78 ගුණ කිරීම 34 කියලා. එතකොට x ගියාගේ තනි වෙනවා. දැන් x ගියාගේ අපිට හොයාගන්න පුළුවන් මේක ගුණ කරගෙන. ඒ අනුව x ගියාගේ 19.985. දැන් අපි කෝණය හොයාගන්න ඕන. මෙතන x ගියාගේ හොයාගත්තට පස්සේ 19.988යි කියලා මේ 19.98ට 25ක් එකතු කරපුවාම මේ AD දිග හොයාගන්න පුළුවන්. එතකොට මේ සම්මුඛ පාදය h ගේ උස අපි හොයාගත්තානේ. එතකොට මෙන්න මේ කෝණයට θ කෝණයට ඉස්සරහා තියෙන පාදයේ සම්මුඛ පාදය මේ පාදයේ බද්ධ පාදය සම්මුඛ බද්ධ සම්බන්ධ වෙන්න අපි මේකට tan θට ප්‍රකාශනයක් ලියන්න ඕනේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේ AD දුර හොයාගෙන ඉමු. හරි. ඒ අනුව AD දිග හොයාගන්න පුළුවන් මේ 19.985ට 25ක් එකතු කරලා. එතකොට ලැබෙනවා 44.985ක් කියලා. ඒ අනුව AB දිගාව අපිට 27.5ක් කියලා. ඊළඟට අපි θ කෝණය හොයාගන්න tan θට ප්‍රකාශනයක් ලියනවා. එතකොට මෙතනින් ලැබෙනවා tan θ සමානයි සම්මුඛ පාදය. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. එතකොට මෙතනින් ලැබෙනවා සම්මුඛ පාදයේ කිව්වේ AB ටනේ. AB ගියාගේ 27.5යි. එතකොට බද්ධ පාදයේ කිව්වේ AD ටනේ. AD ගියාගේ 44.985යි. දැන් අපි මේ උත්තර දෙක බෙදා ගන්න ඕන. එතකොට 27.5 44.985න් බෙදපුවාම එනවා 0.6113 කියලා. මේ අපිට ආවේ tan θ ගේ අගය. එතකොට tan θ සමානයි 0.6113. දැන් අපිට θ කෝණය හොයාගන්න. එතකොට θ කෝණය හොයාගන්න අපි tan පදේ එහා පැත්තට යනකොට tan ඉන්වර්ස් එනවා. tan ඉන්වර්ස් 0.6113. එහෙනම් tan ඉන්වර්ස් කියලා කියන්නේ tan මේ කෝණේ තියෙන තැන හොයන්න ඕන. හරි. අපි දැන් බලමු ප්‍රකෘති ටැන්ජන වගුවේ 61යි එතකොට 61.13ක් අපිට හොයාගන්න නෑ. අපි 60.88 තමයි තියෙන්නේ අඩුම අගය. එතකොට 60.88 තියෙන්නේ 31 මෙතන උඩ පොලිම කෙලින් ගත්තොත් 20. 31 20 තමයි 60.88 තියෙන්නේ. තව අපිට මදි වෙනවා 15ක්. 15ක් නෑනේ. එතකොට මෙතන මේ 16 ගන්නත් පුළුවන් 12 ගන්නත් පුළුවන්. ඒතර කිට්ටු වගේක් තමයි වඩා එන්නේ 12ට වඩා 16 ළඟ හින්දා අපි 16 කියන උත්තරේ ගමු. එතකොට 1 2 3 4. මෙතනින් ලැබෙන්නේ 4 වෙනි පොලිමේ තියෙන්නේ. එතකොට අපිට උත්තරේ ලියන්න පුළුවන් 31 20යි 4යි කියන්නේ 24. එතකොට අංශක 31යි කලා 24. අංශක 31යි කලා 24. එතකොට අපිට ගාන කියන්නේ අංශක 30ට වඩා වැඩි බව පෙන්වන්න කියලා. එතකොට අංශක 30ට වඩා වැඩි උත්තරයක් තමයි අපිට ආවේ අංශක 31යි කලා 24 කියලා.